හිතුවේ නැහැ ඔක්කොම කන්න බං ඒවට කැවුනා බං. මේ පොක් බීප් දාන්න නැහැ කිව්වේ බේ. ඇයි? දාන්න නැහැ කිව්වා. පොක් බීප් දාන්න නැහැ කිව්වා. Hi guys, කැවද බං අපේ ටීම් එක අද සෙට් වෙලා ඉන්නේ අලුත් වීඩියෝ එකක් ගේන්න. අද අරන් ආව කරෝනල නගරයට ගියා. රවුන්ඩ් බෝඩ් එකත් එක්කම තිබ්බ කඩයක්. ඉතින් අපි ඒකට ගිහිල්ලා ගත්ත සම්පා පොඩි කෑමයක්. කඩේ නම තමයි guys ඇවිල්ලා Blue Fin Chinese restaurant කරවනැල්ල. මේක මේ මාළු සීන් එක තමයි මාළු තියෙන්නේ. සීන් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන guys කෑම එක ඉතින් හොඳ පැකින් එකක් නම් තියෙනවා. සහ අපිට මේකට අවිලා තියෙනවා සෝස් එකක්. සෝස් එක. ඉතින් අපි try කරලා බලමු කොහොමද කියලා සම්පයි try කරලා බලමු අපි මේක කොහොමද කියලා. එතන කඩේ වටේට තැනතැනම මාළු සීන් එක තමයි ඇඳලා කරලා. එතන දාලා තියෙනවා නේද බං? මාළු වගේ රස මාළු දාලාත් දන්නේ නැහැ හැබැයි. එන්න පැකේජ් එක මේක ඇවිල්ලා චීස් මික්ස් ඔක්කොම තමයි කිව්වේ. ඔව් මික්ස් චීස් මික්ස් එකක් දාගත්තේ. හොඳයි. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. පෝෂන් නෙමෙයි normal පෝෂන් එකක්. කීයද මං ගන්න? 1180යි. ගයිස් අපිට ඇවිල්ලා තියෙනවා මේකට chili paste එකක්. chili paste එකක් තියෙනවා guys. ඉතින් ගාලා බලමු නේද? තාම රස්නේ නේ. ඔස්ට්‍රේලියාවේ අපි දැන් මේක දැන් ටිකක් වෙලා ගණන් හැබැයි මේක ගයිස් මේ මික්ස් එකක් මාළු සුවඳක් සුවඳ දෙනවා ඉස්ස සුවඳක් ආවට. නෑ බලන්න ඉස්සු දෙක ඉස්සෙක් ඉන්නේ ඉන්නවා මචං ඒක. මෙන්න මේ වගේ තමයි දැක්කහම නම් මේකේ පොඩ්ඩක් ලස්සනට තියෙනවා මේ outfit එකක් තියෙනවා ඔව් මචං. කොළ පාට රතු පාට ඉස්සෝ පාට ඒ වගේ ඉස්සු එහෙම දාලා තියෙනවා පේනවා අපිට. ඉතල මේ chili paste එක පොඩ්ඩක් දාන්නද? සෝස් එකක් තියෙනවා නේ මේකට. සෝස් පොඩ්ඩක් දාන්න. දාගමු. මෙන්න මේ චීස් කොත්තුට අනිවාර්යෙන් මේ chili paste එක තියෙන්න ඕනේ guys. එතකොට තමයි මේකේ පොඩි අමුතු quality එකක් එන්නේ. සෝස් පොඩක් දාන්නද බෑ? සෝස් පොඩක් දාමු ආයෙත් ඉන්නේ. චීස් තියෙන ඉඳ ලොකුවට අපිට දෙල්ලුවන්නේ ඔන්න දැම්ම සෝස්. හරි. ඔයාලට පේනවාද guys මේක? චිත්තක් අපි ඉස්සරහට කරන්නම් ඔයාලට වෙන්නේ. හරි. හයි. මෙන්න මේව තමයි තියෙන්නේ මේක. සම්ප අපි ඉස්සෙල්ලා මේකේ මේ ලොකු සීන් එකක් නැහැ දැන් අර මේ chili paste එකේ සුවඳක් එනවා ඉස්සෙල්ලා නම් ඒක මම අපි වුණා. බලමු මේ මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා බලමු සම්පා. එතකොට මේක අපිට මේක මික්ස් එක ගන්න ඉතින් ඉස්සෝ දැල්ලුවා නම් තියෙන්න ඕනේ නේද? අපි ඒක බලමු කද්දී අපිට කොහොමද සෙට් වෙන්නේ කියලා. දැනට නම් මට සොසේජස් පේනවා. චිකන් ඉස්සෝ වෙනවා. ඉස්සු පේනවා හැබැයි ඉස්සු පේනවා. එක මිස්සා මම දැන් අතරට පාර කපලා වගේ මට තියෙනවා. ඉස්සෝ පිටින් නෙමෙයි දාලා තින්නේ. ඉස්සෝ කපලා දාලා. ඉස්සෝ කපලා දාලා. ඉස්සෝ පිටින් දාලා නැහැ මචං. දැනට මට අහුවෙන්නේ නැහැ අන්න දැල්ලු ගැලක් කපනවා මචං. මේ තියෙන දලුව. දැල්ලු ගැලක් නා. දැල්ලු ගැල නම් ලොකුට කපලා තියෙනවා හැබැයි. මොනවා කරන්නත් කලින් සම්පයි ඉතින් පැණිබිම් බොන්න එපා. අනිවාර්යෙන් අපි බොන්න ඕනේ. වතුර දෙන්න වතුර. කියවයි. yes. උණු වතුර බොන්න ඕනේ. right. guys අපි try කරලා බලමු නේ මේක. අන්න අපි මොකුත් දාන්න නැතුව ඉස්සෙල්ලා බලනවා කොහොමද කියලා. චීස් නම් තියෙනවා පොඩ්ඩක්. දාලා. තාම මට අහුනේ මචං කිරි එක මම හිතන්නේ දාලා දෙන්නේ. guys මම හොයනවා. ඉස්සකුත් අහුණා. ඉස්සෝ කෑලි ඉස්සෝ සම්පූර්ණයෙන් නෑ. ඉස්සෝ කෑලි. අල්ලා පෙන්නතර ලොකු කෑලි නෙමෙයි යමේ. මේ චූටි කෑලි. උඩියට කපලා තියෙන ඉස්සෝ. ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. සොසේජස් නම් තියෙනවා. මොකද තියෙනවද? හොටර වටේ. බලමු. කැරට් ඉස්සු දාලා තියෙනවා හැබැයි හොඳට. මාළුද? මාළු. මාළු දිනන. guys අපි normal කාලා බැලුවා එහෙම අවුලක් කියන්න නැහැ. අවුලක් නැහැ ඇත්තටම ඈ. chili paste චුට්ටක් දාලා කාලා බලමුද? chili paste චුට්ටක් දාලා. ඉස්සලා දාගත්තා. chili paste එක රායි බා. chili paste එක දාලා බලමු. මේක කොහොමද quality?
අම්බා හ්ම් කරලා නැහැ බෑනේ බා. චිලි පේස්ට් එක හොඳයි. මෙයාලා මේ දෙනකොටම කිව්වා පෝක් බීෆ් ඒ දෙක දාන්නේ නැහැ කිව්වා මේ මික්ස් කොත්තුවට. ඉතින් අපි කනවනේ. අපි කනවා මම ඒ තැව්වා. හා අනෝත් කිව්වේ එළ දෙක. ඒ කියන්නේ යාලා කඩේ කරන්නේ නැතුව ඇති. ආ කියන්නේ අර පොඩි කඩ කතන්දර තියෙනවා මම කඩේ කරන්න හොඳ නැහැ. අරගයි මේකයි යෝගි වලට ගේන්න හොඳ නැහැ වගේ අහන්න. නැකන්නේදී. හැබැයි මෙහෙම ඉතින් අපි නම් දැන් මික්ස් එකක් කියද්දි ඉතින් බලාපොරොත්තු වෙන ඉතින් හැම අපේ අත්ත වර්ගයක්ම දානුන් ඉතින් ඉන්න ඕනේ නේද? එතකොට තමයි මං හිතන්නේ ඉතින් ක්වොලිටියක් තියෙන්නේ නේද? අවුලක් නැහැ ඉතින් නැත්නම් එහෙම කෙස්සක් නැහැ. මම කියන්නේ අරෙම තිබ්බනම් හොඳයි. හොඳයි. ඇත්තටම කිව්වොත් අපි කපුව අනිත් සීස් කොත්තු දෙක බලනකොට සාමාන්‍යයෙන් කන්න පුළුවන් ලෙවල් එක තියෙනවා ගයිස් ඇත්තටම. හතර වටේ මේක බලද්දි මික්ස් පෝෂන් එක ගද්දි මේ දැල්ලෝ නම් මට ලොකුවටම අවුල් නැහැ. සාමාන්‍යයෙන් මට එහෙම පොඩි කැලට් එකක් ආවුණා. ඉස්සෝ නම් එහෙම තියෙනවා ගොඩක්. මම හිතන්නේ එකම ඉස්ස මම හිතන්නේ 7-8ට කපලා දාලා වගේ සීන් නැත්තම් තියෙන්නේ. ඔව්. අවුල්ලකුත් නැහැ ඉතින් මේ හැමදාම තියෙනවා. ඔව් මම නම් කැමති වුණාට ඉස්ස වෙනම තියෙනවාට මචං. මාතන. ඒතර අපිට ඉස්සෝ ඉන්නවා කියලා හරි තනි ඉස්සර තේරෙනවනේ. විතරක් හොඳයිනේ බා. 1180 ගාන මේක. ෂේප් නේ. මේක වන් පෝෂන්. දැන් මේ වන් පෝෂන් එකක් ගියාම ඇති නේද සාමාන්‍යයෙන්? බරා. මට නම් ඇති නෝ. මලත් තනියම කන්න ඇති හැබැයි. චීස් ගතිය තියෙනවා හැබැයි. චීස් ගතිය කියන්නේ කිරි රහ. කිරි රහ තියෙනවා මේක ගොඩක් හැබැයි හදනකොට චීස් වලට ලංකාවේ දාන්නේ මේ කිරිනේ දාන්නේ. චීස් කොත්තු වල කිරි කොත්තු. කිරිනේ දාන්නේ. චීස් කෑල්ලක් විතර තමයි හිට දානවා ඇති. හා. ඊට තමයි වැඩි හරියක් එන්නේ ඉතින්. ඕවරෝල් මික්ස් මේ පෝෂන් එක තවුලක් නැහැ හැබැයි. ඔයාලා try කරලා බලන්න. සොසේජ් කෑලි මේ තියෙනවා මාළු කෑලි චූටි තියෙනවා චූටි කෑලි තමයි ඔක්කොම තියෙන්නේ. චිකන් වුණ අඩුයි හැබැයි මට. චිකන් අහුනේ නෑ ලොකුවට. මේ මාළු කෑලි තියෙනවා. මේ සීෆුඩ් එකක් වගේ. චිකන් කෑලි තියෙනවා. මම සීෆුඩ් එකක් අය. ඒකයි. සීෆුඩ් කියන්නේ මේ ස්කොට්වක් ගාම දුන්නේ. පෝෂන් එක කියන්නේ මාළු හැමත් ලොකුවට වහුන්නේ නැහැ හැබැයි. සාමාන්‍ය මාළු කෑලි තියෙනවා. දුර්ලභවත් වෙන්නේ නේද? අවුලන්නේ අපි මේක රඩබඩස් කියලා සම්ප ඉවරක් කළා දාමු. ඉවර කළා දාමු. වෙන ගයිස් පොත්තුර උනදී චිලි පේස්ට් චූටක් නම් ඉතුරුනා. අනිත් ඒ ඔක්කොම ඉවරයි. ඔයාලට පේනවනේ කොලේ. අපි අන්තිමට ඔයගොල්ලන්ට මතක් කරනවා මෙන්න ගයිස් ඉතින් කාලේ ඉවරයි. රෙකමන්ඩ් ගන්න පුළුවන්. අවුල නැති ඔයාලා කාලා දාන්න දින් කරවල පැත්ත ඉස්සරහල පැත්ත රුවන්වැල්ල කෑගල්ල යටියන්තර පැත්ත එනවනම් අනිවාර්යෙන්ම හොඳයි. මම කියන්නේ මම කාලා තියෙන චීස් කොත්තු වලින් මේක හොඳ චීස් කොත්තුවක් හැබැයි. අපි ඉස්ට් කොත්තු එකෙත් කෑවනම් චීස් කොත්තු කරන්නේ ටවුන් එකේ ඉඳන් පොඩ්ඩක් අවිස්සාල පැත්තට දානවත් එක්කම වගේ මම තමයි තියෙන කඩේ ඔයාලට පේනවා. ජෝබින් එකට තමයි ඉතින් ඔයාලා වෙලා කාලා බලන්න ඉතින් අපි සම්ප අපි ගිහිල්ලා එමු. ඉතින් අපි තව දවසක හම්බ වෙන්නම් අලුත් වීඩියෝ එකකින්. අපි ගිහිල්ලා එනවා අපි කෑවද බං.